guys, ඉතින් අද ඔයගොල්ලෝ බුද්ධ විනෝද channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙනවා දන්නේ කොහොමද laptop එකේ හරි phone එකේ හරි මොකක් හරි password එකක් දාගන්න කියයි. මම මුලින්ම ඔයගොල්ලන්ට පෙන්නන්නේ කොහොමද laptop එකකින් password එකක් දාගන්න කියලා. ඔයගොල්ලෝ මුලින්ම guys මෙන්න මේ වගේ laptop එකේ මෙන්න මෙතන search කියලා බටන් එකක් තියෙනවා. එතන guys ඔයගොල්ලෝ search කරන්න ඔයගොල්ලෝ guys එතන settings කියලා search කරන්න. එතකොට guys ඔයගොල්ලෝ මෙන්න මේ වගේ settings system කියලා එකක් එනවා. ඔයගොල්ලෝ click කරාම මෙන්න මේ වගේ එකක් එනවා guys. so guys ඔයගොල්ලෝ මෙන්න මේක ලොකු කරගෙන ready වෙලා ඉන්න. so guys ඔයගොල්ලෝ මෙන්න මේ මෙතන උඩින් පේන ඇති find the settings කියලා. එතකොට guys ඔයාලා එතන ගහන්න password කියලා. So guys, change your password then. So guys, ඔයගොල්ලෝ බලනවා මෙතන facial verification, fingerprint recognition, pins, security key, password, picture password. Guys, ඔයගොල්ලෝ picture password දෙන්න එපා. ඒක මොකද ඔයගොල්ලෝගේ සල්ලි නැස් තියෙනවා මේ picture password එකකින්. ඒකෙම facial verification උත් ඔයගොල්ලන්ට lap එකේ අමාරුයි. phone එකේ නම් guys ඔයාලට ලේසියෙන් කරන්න පුළුවන්. fingerprint එකට ගියාම guys ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ setup කියලා එකක් එනවා. so guys ඔයගොල්ලෝ මෙන්න මෙතන setup එකට යන්න. ඊට guys ඔයගොල්ලෝ මෙන්න මෙතන එකක් එනවා. ඊට මෙන්න මෙතන learn music click කරන්න නැතුව මෙන්න මෙතනට ගිහලා get started යන්න. so guys ඔයගොල්ලෝ touch fingerprint sensor කියලා තියෙනවා. ඔයගොල්ලෝ guys මෙන්න මෙතන fingerprint sensor එකක් තියෙනවා. අන්න එතන fingerprint sensor කරන්න. ඔයගොල්ලෝ කැමති finger එකක් තියන්න guys. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන fingerprint එක ready වෙනවා. ඔයගොල්ලෝ guys තියාගෙන ඉන්න එපා. ටිකක් උඩට පහට කරලා තියන්න. so guys ඔයාලට පේනවා add another finger here. ඔයාලට guys another finger එකක් add කරගන්න ඕන නම් ඔයාලා එක කරගන්න. ඕන නැත්නම් guys මෙන්න මෙතනින් close කරලා දාන්න. ඊළඟට guys ඔකට මම කියනවා pin එකක් කොහොමද දාගන්න කියලා. ඔයාලා guys මෙන්න මෙතන pin windows hello කියලා click කරන්න. ඊට guys ඔයාලට එනවා ඇති redirect links කියලා guys. ඒකට ඔයාලා මෙන්න මෙතන setup කරගන්න එක. so guys ඔයගොල්ලෝ ගහන්න ඕනේ ඔයාලගේ password එක. මම guys මගේ password එක ගහනවා. ඒ guys මම lap එකට දාගෙන තියෙන password එක. දැන් guys මම pin එකක් දාගන්නවා. මම මගේ අවුරුදු දාගත්තා. ඊට පස්සේ guys ඔයගොල්ලෝ ආයෙත් ඒකම confirm කරන්න ඕනේ. so guys okay කරන්න. ඊට guys ඔයගොල්ලෝගේ pin එකක් එනවා guys. also guys ඔයගොල්ලෝ ආයතන click කරත් එහෙම click කරන්න එපා. ඒතර guys ඔයාලට පේනවා remove කියලා තියෙනවා change pin කියලා තියෙනවා. ඒ කියන්නේ guys change pin කියන්නේ ඔයගොල්ලන්ට pin එක අප change කරන්න පුළුවන්. remove කියන්නේ pin එක අයින් කරලා දානවා කියන එක. ඒක guys ඔයගොල්ලෝ මම password එකක් දාන්න හැටි කියලා දෙන්නම්. password එකක් දාන්න guys මෙන්න මෙතන password එකට ගිහිල්ලා එතන change එකට යන්න. මම නම් guys change කරනවා. මම guys මගේ කලින් තිබ්බ password එක ගහනවා. guys මම new password එකක් දානවා. ඒකම guys මෙන්න මෙතනත් ආයෙ ගහන්න ඕනේ. ඊට guys මෙන්න මෙතන ඔයාලා password එකට hint එකක් දාන්න. ඔයාලා guys එතනට දාන්න ඔයාලගේ නම මොකක් හරි අකුරු දෙකක් දාන්න. මම නම් guys මගේ නම BU කියලා දාගන්නවා. guys ඔයගොල්ලෝ change your password කියලා තියෙනවා. so guys මම මෙතන finish කරන්න. ඊට guys ඔයගොල්ලෝගේ මෙන්න මේක සම්පූර්ණයෙන්ම ඔයගොල්ලෝ ගොඩක් දාගෙන තියෙන්නේ. දැන් guys ඕනනම් බලන්න මම කියන්නේ බොරුද කියලා. දැන් guys මෙතන close කරලා මෙන්න මෙතන guys මේක click කරාම එතන guys shut down එකක් එනවා. මේක shut down කරන්න. guys ඔයාලගේ lap එක shut down වෙනවා. so guys මෙන්න මෙතන තියෙන බටන් එක ආයෙ click කරන්න. guys ඔයගොල්ලෝගේ lap එකයි මේක on එකක් ඉන්න ඕනේ guys ඔයගොල්ලෝ. guys ඔයගොල්ලෝගේ lap එක on වෙයි. okay guys ඔයගොල්ලන්ට ලේසියෙන්ම lap on කරගන්න පුළුවන්.
මේ සර්වර් එක ලැප්ටොප් එක ඔන්නුවට පස්සේ මම guys ඔයගොල්ලන්ට password ගොඩක් ජාති තියෙනවානේ. ඒතර guys ඔයාලා මෙන්න මෙතන sign in option කියනකොට මෙතන ඔයාලට පේනවා password, මෙතන පේනවා pin. fingerprint එක නම් guys මෙන්න මෙතන fingerprint එක තියන්න. මම guys fingerprint එක match වෙන්නේ නැහැලු. So guys මම password එක ගිහලා මගේ password එක ගන්නවා. ඔයාලා guys තුනම වැඩ කරන්නේ නැත්නම් ඔයාලා guys shop එකට ගිහලා repair කරන එක. ඔයාලට guys රුපියල් 20ක් 50ක් විතර තමයි ඔයාලට ඒක නම් repair කරන්න යන්නේ. ඉතින් guys ඔයගොල්ලන්ට ඒකම අමතක වෙන්නේ නැති වෙන්න. ඔයගොල්ලෝ ඔයාලගේ password එක මතක නැත්නම් කොහේ හරි ලියලා තියන්න. හැබැයි ඔයගොල්ලෝ password දාගන්නේ කොහොම හරි කට්ටියකින් shape වෙන්නනේ. ඒ හින්දා password එක කොහේ හරි හංගලා තියන්න. හරි guys. ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලා bell notification එක on කරගෙන යන්න. Guys අපි ඔයගොල්ලෝ අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Bye.